Hi guys, ඔන්න අද අපි ආවා නුවර පැත්තේ පොඩි වටයක් දාන්න. එතකොට ඉන්නවා අපේ අයියා ඉන්නවා කාලයකට පස්සේ ආවේ යන්න. අපි දැන් නුවර ඇවිල්ලා ඉන්නේ. එතකොට අයියේ කොහෙද අපි යන්නේ අද? මුලින්ම යම් පෙට්ටිකල. පෙට්ටිකල. අපි එතකොට පෙට්ටිකල තමයි මුලින්ම යන්නේ. ඊට අමතරව තව තැන් දෙක තුනක් තියෙනවා. අපි ඒවත් ගිහින් බලමු. අද නුවර පැත්තට පොඩි වැහිවර කාලගුණයක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ ඒත් කමන්නේ අපි බලමු ගිහිල්ලා අද කොහොමද කියලා. අපි ඇවිල්ලා ඉන්නේ දැන් බබලගල රජ මහ විහාරයට. ආයතන මා ලස්සන එකක්. අපි දැන් ටිකක් නැග්ග උඩට මේ පැත්තෙන් තමයි ආවේ. පල්ලෙහා පන්සල තියෙනවා. ඊට පස්සේ කෙලින් ඇවිල්ලා මෙන්න මෙතනින් උඩට යන්න තියෙන්නේ. කෙලින් ගියොත් ලෙනක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. මේක උඩට නැග්ගොත් ගල උඩට යන්න පුළුවන්. මේක මාරම ලස්සන view එකක්. ගොඩක් අය සමහරකට දැකලත් ඇති මෙතන view එක. උඩට ගිහින් පෙන්නන්න ඒගොල්ලෝ තැන දැනගනි මොකද්ද කියලා. අපි යන් උඩට එන. මෙන්න මෙහෙම තමයි ඉස්සරහා තියෙන්නේ බලන්න.
කට්ටිය ඉන්න උඩ. ඊයත් ඉන්න. මේ මල්ලි එක තමයි අපි ආවේ. මේ මල්ලි තමයි එක්කන් ආවේ අපිට. ගායන. යන් උඩට. මේ මල්ලිගේ යාළුවෙක්. ඔව්. එනකොට ඩග්ගල වයින් නු. අනිම කොයින් හැද. ආවේ නැමිලා. එයා හොයන මේක පැත්ත මාරුලා. අපි ආවා මීටර් 250ක් විතර ආවා උඩට. මෙන්න මේ වගේ බෑවුමක් තමයි තියෙන නගින්න. එනවාට මේ කූල් එකත් එක්ක දාඩියක් එහෙම දැනෙන්නේ නැහැ. මාංශයක් දැනෙන්නේ නැහැ. මේ වැල් තමයි ගොඩක් තියෙන්නේ. මේ වගේ වටේටම කැලෑව. දැන් අපේ ගොඩක් අය නුවර යන්න ට්‍රිප් එක ප්ලෑන් කළාම යන්නේ ඔය හැමදාම යන හැමෝම යන දළදා මාලිගාව, දැන් සඳගිරි සෑය, නෙල්ලිගල ඔන්න ඕව තමයි යන්නේ. අම්බුලුවාව ඕවල තමයි යන්නේ. එතකොට ආරාධනා කරන එන්න මෙතෙන්ට. මේක වෙනම මේ ෆීලින් එක වෙනම තැන, වෙනම ලෝකයක්. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මෙතන ගැන වඳුරෙක් ඉන්න උඩ වඳුරෙන් නගිනෝ පේනවනේ. වැල් තමයි තියෙන්නේ. මොනවදයි මේ වැල්? මේ මොනවා මන්දලා පුස්දවන්න පුස්සෙන් නෑ. පුස් නෙමෙයිනේ. නෑ පුස්සලුත් තියෙනවා. පුස්සලුත් තියෙන හැම්මේ. මේ මොකද්ද මේ වැල? අනේ වන්දන මොන ගසද මාත් දැක්කේ. පුස් කියමුකෝ පුස් කියමුකෝ. නෑ පුස්සලුත් තියෙනවා හැම්මේ. මම පුස් කියලා කියමු. පුස් හරි. පුස් හරි නැතුව හරි. පුස් නේ පුස්. පියාඹ උඩට ලස්සන තැන් තිබ්බොත් පෙන්නන්න. ඔය හතරස් ගල පෙට්ටි වල හැරෙන්න. මෙතන උට්ටන්නේ? මෙතන මොකක්ද තියෙන්නේ? ඒ තමයි මොන්නේ ඉතින් අඩිලින් හරි ටිකක් වගේ. හා එච්චර වෙන්නේ උඩට ඉහම වගේ. ඈතින් පේනවනේ. ගඟ මොකක්ද මල්ලි මේ ගඟ? ගඟ නෙමෙයි බා. මේ ගඟක් නේද? ඔය මහවැලි ගඟ. මහවැලි ගඟේ මෙතන මේ ඩෑම් එකක් වගේනේ තියෙන්නේ. මේක අරහේ තියෙන්නේ. හා ඩෑම් එක තියෙන අර පැත්තෙලු. වික්ටෝරියා ඩෑම් එක. වික්ටෝරියා ඩෑම් එක තියෙන අර පැත්තෙලු. මේ මහවැලි ගඟ මෙතන නිකන් ඔය තෙල් වැවක් වගේ තියෙන්නේ. තෙල් දෙනිය? ඔය මෙහෙ තෙල් දෙන්නේ මෙහෙ අලුත්. යට වෙච්ච ගම්ම නගරයක්. ඔය තියෙන්නේ. මේ තෙල් දෙනිය නගරේද මේ? ඔය පරණ නගරේ. කත කලින් කියන්න බෑ. අතෑරපු එක. කලින් කියනවා ඇහුවේ නෑ. මම මේ දැනන් නෙමෙයි ආවේ. මේ පැත්ත ගැන දැනන් නෙමෙයි ආවේ. මෙතන තියෙන්නේ අත කරපු තෙල් දෙනිය. ඒ කියන්නේ මේ හරි. වික්ටෝරියා අර මෙතන පාරක් වගේ තියෙන පොඩියට. ඔව් සාමාන්‍ය වීල් එහෙම හරි මේක තමයි කලින් තෙල් දෙනිය. ඒකට තමයි තියෙන්නේ අර ඇතින් එනකොට පේන්නේ ගෙවල් වල තියෙන බිල්ඩින් හල ඒක තමයි අලුත් තෙල් දෙනිය. තෙල් දෙනිය. ඔව්. තෙල් දෙනිය නගරේ අර වෙනකොට පස්සේ. මේක යට කරපු ඔන්න. ගඟට. තෙල් දෙනිය නගරේ ගොඩක් වීඩියෝ වල තියෙන්නේ. පාලම එහෙම තියෙනවා. ඉල්ලන්නේ තියෙන්නේ යට එතන දැව ගාවින්දන් අද අපි පෙන්නන්නම් උඩ ඉඳන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තෙල් දෙනියේ පැරණි නගරේ බලා ගන්න පුළුවන්. උඩට ගිහිල්ලා මෙතනට ආවොත්. මෙතනට කියන්නේ පෙට්ටිගල කියලා. දැන් තමයි මේ පාරේ අමාරුම තැන හම්බෙන්නේ. මේ වගේ ලොකු හයික් එකක්. බෑවුමක් තමයි තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ ඇන්ගල් එකේ. මේ වගේ තමයි පල්ලම පේන්නේ. අපි යමු උඩට. අපි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. එන්න මෙහෙම තමයි වටේ පේන්නේ. එන බලන්න ඉස්සරහා. ඩෑම් එක බලන්න යන් උඩට. අර හරි පේන්නේ මොකද්ද? ඒ අපේ ගෙවල් පැත්ත. මොකද ගඟ? ගඟ?
ඒත් එන්නේ මේකකම තමයි මහරි. එහෙම වටවෙන් ඇවිල්ලානේ. අර පොට් එක අර පැත්තට ගියාම තියෙන අපි ගල් පැත්ත ඔය මේ කන්දෙන් එහා පැත්තේ කන්ද. මේ එයාපෝට් එක. එයාපෝට් එකේ ජනාධිපති එහෙම ආ හෙලි පැඩ් එකක් තියෙනවා. හෙලිපෑඩ් එකක් නේ මෙතන තියෙනවා. දෙකක් තියෙනවා. හෙලිපෑඩ් එකක් තියෙනවා. වික්ටෝරියා වරදින් මෙතන දැන් මේ වටේම පේනවා. යම් මේ පැත්තට යන්න තියෙනවා තව. ඔක්කොම ඩෑම් එකට තමයි සෙට් වෙන්නේ. අර මේ නුවර පැත්ත. මල්ලි උඩටම යන් අපි. යන් යන්. ඉතින් මාත් දෙලින් එහාට ගියන්නේ යන්න කාරේ ඉන්න යන්න. මාරම ලස්සනයි. තැනින් ගල් තියෙනවා. ඒ අතර ගස් වැවිලා තියෙනවා. මාරම ලස්සනයි. මාරම ලස්සන තැන. වටේම පේන්නේ මහවැලි ගඟ. මහවැලි ගඟෙන් වට වෙච්චි තියෙන උසම කන්ද තමයි මේ හරි. යහන් අපි උඩට යන්. වව් මේ දිගටම පේන්නේ මහවැලි ගඟ. ගඟක් නෙමෙයි මේ හරිය නිකන් වැවක් වගේ හැදලා තියෙන්නේ. එනවනම් අනිවාර්යෙන් සපත්තු දාගෙන ඉන්න. නැත්තම් අමාරු වෙනවා. අපි ආව උඩටම තියෙන තැනට ආවා විව් එක තියෙන තැනට. බලමු ගිහිල්ලා. ඉස්සරහා තියෙනවා. මේ පාරේ. එතනින් ඉස්සරහට දාන්න. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ උඩම. ඒ අන්න තෙන්ට අපිට පේන්නේ මෙන්න මෙහෙම. ඊළඟට මෙතන යා. මේ තියෙන්නේ මහවැලි ගඟ. මේ වටේටම යන්නේ මහවැලි ගඟ. යම් අස්සන. පෙන්නන්නම් අර හෙට ගිල්ල එක වටේට තියෙන ඉතිය. මෙතන තමයි උස්සම තැන. පෙට්ටිගල උස්සම තැනට ආවවි. මල්ලි ඔන්න අපි ආවා උඩටම. දැන් ඉන්නේ මේ උඩම තියෙන තැන. ගොඩක් අය දැකලා තියෙන විව් එක දිහා මම බලාගෙන ඉන්නේ. ඔයාලට පෙන්නන්න මෙන්න මෙහෙම තමයි. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ විව් එක. ලස්සනයි මේ පැත්තෙන් වහිනවා. අර පැත්තේ සම්පූර්ණයෙන් වහිනවා. මෙහෙම තමයි මේ කියන්නේ. අර පැත්තේ වික්ටෝරියා ඩෑම් එක. මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙහෙම අපි පිටිපස්සෙන් යන්නේ. මේ පැත්තට යන්නේ මහවැලි ගඟ. මේ හරියේ මහවැලි ගඟ කියලා ගඟක් කියලා වෙන්නේ නෑ නිකන්. ඩෑම් එකකින්ද එවෙච්ච මේ මෙව්වක් ලැබක් වගේ තමයි පේන්නේ. එතකොට මේ තියෙන්නේ පැරණි තෙල්දෙනිය නගරය. මේ හරියේ පේන ඔයගලන්ට මෙන්න මේ හරියේ තියෙනවා ලයිට් කණු ටිකක් අතහැරලා දාපු ආපහු මෙන්න මෙතනින් පේනවා පාලමේ කොටස් ටික. දැන් නම් මේ වතුර පිරලලු තියෙන්නේ. ඒ කියන්නේ පිරෙන තරමට උඩින් පිරලලු තියෙන්නේ. ඒ නිසා මේ හරිය කට්ටිය යනවා බයිසිකල් එකෙන් යන්න පුළුවන් මේ හරියට. අපි බලමු මේ හරියට යන්න. අන්නම තමයි පේන්නේ පැරණි තෙල්දෙනිය නගරේ. ඒතකොට අර එහා පැත්තෙන් පේන්නේ දැන් තෙල්දෙනිය නගරේ කියන අලුත් තෙල්දෙනිය නගරේ තමයි එහා පැත්තෙන් පේන්නේ. ඉතින් මේ පාර ගන්න ඊට පස්සේ ඊළඟ යනවා නම් යම් මේ හැබැයි උතිය අද බෑ අද ආයෙන්න අර ආයින් කට්ටිය නම ආයෙන්න ට්‍රේන් එක හරිද එනවා නම් අර දූපතකට යන්න මෙහෙම
අපි ඔන්න උඩ නැග්ගා. මම පල්ලෙහාට බයිනක මං ඉන්නේ. පල්ලෙහාට බහින්නවා. කට්ටිය බයින ඉස්සරහින්. කට්ටිය බයින ඉස්සරහින්. අයි මොකද හිතන්නේ? පොට් එක ගැන මොකද හිතන්නේ? ගෙදර පෙට්ටි වගේ. කියලා ගැන. ඈ? ගෙදර පෙට්ටි කියලා ගැන පෙට්ටි කියලා ගැන මොකද හිතන්නේ? පෙට්ටි කියලා මාරු පෙට්ටියක් වගේ. ඒතකොට වැඩි දෙයක් තිබ්බනේ බලන්න. ඇත්තට නිය. අවුව පොඩ්ඩ අඩු වුණා නම් තවත් මාරු. අවසෙන්න ඕනේ. අවුව අඩු වෙනවා කියන්නේ ක්ලයිමේට් එකේ පොඩි පොඩි වෙනස්කම් වෙනවනේ. අපි යද්දි පොඩ්ඩක් මේ අර නෑ අවුව දැනෙන්නේ නැහැ හැබැයි. උල ගන්න. ඔව් හුලන් නිසා දැනෙන්නේ ඒ වුණාට ඉන්නේ දවසක් යනවා මෙහෙත් ඉඳලා කැම්පින් වල තියෙනවා. පතොක් ගහක් ලොකු පතොක් ගහක් නෙන්න. පතොක් ගහ. ලොකු පතොක් ගහක් කටුනක් නෑ මේවල. අර එහෙ තියෙනවා කටු. හුලන් නිසා වුණේ නැයින ගහලේ නෑ නෑ මෙතනදී. අයිත්තක් උඩ හැරුණාම හරි. අඩි දෙක උඩරින් උඩට නගින්න ඕන. තව පොඩ්ඩේ තියෙන්නේ. යන්න. අඩි 50ක් විතරයි. කිලෝමීටරක් ඉවරයි. කොහෙන්ද? කට්ටිය බහිනවා නගිනවා ගොඩක් ගොඩ ගන්න බෑ ගෑනෝ ළමයි මිනිහ පොඩි අය. එන් අම්මේ බයින බයින අල්ලග මේ ටික තමයි අමාරුම ටික තියෙන්නේ. එන් අතින් අල්ලග. ගන්න ඉතින් පොඩි පොඩි අමාරු තැන් ටිකක් තියෙනවා. පොඩි හෙල්පයක් දුන්නා. ඔව්නේ. මොම බලන්න බෑ. හැමෝම බලන්න බෑ. අපු විතරක් නෙමෙයි. පොඩි අය නම් නගිනවා පසපස්සේ. මේ වගේ ලොකු රිස්ක් එකකුත් නැහැ. ඒ වුණාට පොඩි අය මාර ආසයි මේ වගේ තැන් වලට. ඒ හින්දා ඉතින් ඒගොල්ලෝ පට ගාලා නගිනවා ගල් මුල් වැඩක් නැහැ. අර කට්ටිය නම් බැස්සා පේන දෙයක් මානික නැහැ. පිටියන් හිමිරියක්. අදිස්සියක් නැහැ මං එනකන් ඉදි කොට හරි. දැන් අපි ඉන්නේ අපි පටන් ගත්ත තැන පන්සල ඉවර කරන තැන. ඉතින් ඉස්සරහින් පන්සල කියන්න තියෙන්නේ අනිවාර්යෙන් සපත්තු දාන් ඉන්න. නැත්තම් අමාරුයි. කුඩල්ලු නෑ. ගොඩක් අයගේ සීනේ කුඩල්ලු අපි ආවා. අමතර බෝතලයක් මොකද කියන්නේ? සුපිරි නියම හයික් එක.
ඔන්න අපි ආවා පැරණි තෙල්දෙනිය නගරයේ තිබ්බ තැනට. දැන් නම් මේක යට වෙලා තියෙන්නේ. ගොඩක් අය මෙතන දන්නවා. තෙල්දෙනිය නගරය කිව්වම ගොඩක් අය දන්නවා. එතකොට අපි මේ ඉන්නේ තෙල්දෙනිය නගරේ එක තැනක් ගැන. එතන උඩක් තියෙන බිල්ඩින් එකක් වගේ තිබ්බ තැනක්. ආපහු අන්න අර පැත්තේ තියෙනවා කිව්වා මෙන්න මේ පැත්තේ තියෙනවා කිව්වා පරණ මේ ස්පීතාලේ. ආපහු මෙතන මේ පේන ටවර් දෙක අර කරන්ට් එක අරන් ගිය ටවර් දෙක. ආපහු අර එහා පැත්තෙන් ටිකක් පේනවා. අන්න අතරින් පේනවා පාලමක්. පරණ පාලමක්. අන්න අර පැත්තෙන් පේන්නේ අලුත් තෙල්දෙනිය නගරේ අදපු. ඔහොම තමයි තියෙන්නේ මේ පැත්ත. තව විශේෂ දෙයක් තියෙනවා කියන්න අපි දැන් පෙට්ටිගල ගියා. ඒක පෙට්ටිගල ඉඳන් අපි දැක්කා මෙතන. දැන් පෙන්නන්නම් මෙතන ඉඳන් පෙට්ටිගල පේන විදිය. හරි තියෙන්නේ. පෙට්ටිගල ඉඳන් තමයි අපි මෙතන දැක්කේ. දැන් මෙතන ඉඳන් අපි එතන බලමු. අපේ ගමන් සගය මගේ අලුත් ගමන් සගය මෙයාගේ පළවෙනි ගමන තමයි මේක. ඔන්න අපි පෙට්ටිගල ගිහිල්ලා අපි ආවා. ඇවිල්ලා අපි ගියා හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් එකක් දාගෙන ආවා මාලිගාවට. අපි උදේ මාලිගාවට ආවේ නෑ. මේ හවස ලස්සනින්ද හවස ආවා මාලිගාවට. දැන් යනවා පළතුරු වට්ටියක් ගන්න. පළතුරු වට්ටියක් හොයාගෙන අයියාගේ කාර්යයක් තියෙන ඔප්පු ගන්න. ඒකත් ඔප්පු කරලා දෙන්න. බලමු පළතුරු වට්ටියක් බලමු මාලිගාව ඇතුළට යන්න කලින්. අපිට හම්බුණා මේ ගන්න තැන දේවාලය ඇතුළෙමයි තියෙන්නේ. අනුකූල මැදින් ගන්න. අනුකූල ගන්නේ. කවුරු හරි නුවර ඇවිල්ලා පළතුරු වට්ටියක් ඕනේ ඒවත් ගන්න නැහැ. ගන්න තියෙන්නේ දේවාලය ඇතුළෙම තමයි. පොඩි කඩයක් තියෙන එක තමයි ගන්නෙ. පළතුරු වට්ටියක් 1300ක් විතර වෙන්නේ. මෙතන ඕන දෙයක් තියෙනවා ගන්න පුළුවන්. ඔන්න අපි ආව දළදා මාලිගාවට. ඉතින් දළදා මාලිගාවෙන් අපේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මාලිගාව ඇතුළට ගියොත් අපි මෙතනින් යාට පොඩි වීඩියෝ එකක් දාන්න.